සුබ දවසක් ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් අදත් අරගෙන ඉවිල්ලා තිනවා ෆොටෝ එඩිටින් ටියුටෝරියල් එක. ඉතින් ඔයාලා අපේ channel එකේ එකතුලා ඉන්නවා නම් ඔයාලා දන්නවා මේ channel එකෙන් අරගෙන ඉන්නේ ෆොටෝ එඩිටින් ටියුටෝරියල් තමයි. ඉතින් අදත් වීඩියෝ එකක් අරගෙන ඉවිල්ලා තියෙනවා. ඉතින් අදත් අරගෙන ඉවිල්ලා තියෙන්නේ Lightroom ටියුටෝරියල් එකක්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ වගේ තියෙන ෆොටෝ එකක්. මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක චේන්ජ් කරලා, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක චේන්ජ් කරලා එඩිට් කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ Lightroom ඇප්ලිකේෂන් එකෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ එඩිට් එක try කරලා බලන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Lightroom ඇප්ලිකේෂන් එක මෙන්න මේ විදිහට ඕපන් කරගෙන ඔයාලට මෙන්න මේ විදිහට එඩිට් කරන්න ඕන ෆොටෝ එක මෙන්න මෙතනින් සිලෙක්ට් කරගන්න. හරි ඉතින් මෙන්න මේ විදිහට මේ ගර්ල් ගේ ෆොටෝ එක තමයි මම එඩිට් කරන්න යන්නේ. ඉතින් ඔයාලට වෙන ඇති මෙන්න මේ විදිහට තමයි Lightroom එකේ එඩිටින් ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලලා මෙන්න මේ එඩිට් එක ලස්සනටම කරගන්න. ඉතින් මතක් කරනවා channel එකට ලොක් ක්ලික් කරනවා subscribe කරලා දිගටම ඉස්සලා ඉන්න. හරි ඉතින් මම දැන් එකටම කරන්නේ මෙන්න මේකේ basic adjustment ටික කරගෙන ඉන්නවා. ඒ කියන්නේ මේ ෆොටෝ එකේ light එහෙම හදාගෙන මට ඕන විදිහට මම මෙන්න මේ edit එක හදා ගන්නවා. ඊට පස්සේ ඒක මම කරන්න තියෙන්නේ මෙන්න මෙතන light කියන එක open කරලා මෙන්න මේ මෙතනින් light කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මේකේ expose එක මෙන්න මේ ගන්නට වගේ ඍණ 0.17ක් 27ක් වගේ දාගෙන මෙන්න මේකේ contrast එක ඍණ 10ක් වෙනකල් අඩු කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේකේ highlight කියන එක මෙන්න මේ විදිහට ඍණ 55ක් වෙනකල් අඩු කරගෙන මෙන්න මේකේ shadows කියන එක මෙන්න මේ විදිහට ධන 20ක් වෙනකල් වැඩි කර ගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ white කියන එක මෙන්න මේ විදිහට ඍණ 30ක් වෙනකල් අඩු කර ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් light වලින් back වෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ trick එක මෙන්න මේ Lightroom එකේ background color change කරන trick එක කරන්න නම් ඔයාලට මෙන්න මේ masking tool එක enable ලා තියෙනවා. මෙන්න මේ masking එක ඔයාලා premiere version එක buy කරලා තියෙනවා නම් විතරයි enable වෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය අහනවා මගේ එකේ masking නැහැ, මගේ එකේ lens blur නැහැ නේ කිය. ඉතින් buy කරන්න ඕන. ඉතින් ඊට පස්සේ තමයි මේවා enable වෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ masking කියන tool එක මම මෙන්න මේ විදිහට open කරගත්තට පස්සේ මෙන්න මෙතන plus icon-යක් එනවා. මෙන්න මෙතනින් අපිට mask එකක් create කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් කරන්නේ මෙන්න මෙතන select subject කියන එක select කරනවා. ඊට පස්සේ මෙන්න මේකේ පල්ලෙහාන් වල වෙනදී subject එක select වෙනවා. ඉතින් මේක හරියටම බලලා ඔයාලට පුළුවන් කරගන්න. ඉතින් ඔයාලා පුදුම මේ මෙන්න මේ edit එකේ අන්තිමේටම ඉතින් අපි බලමු මෙන්න මේකේ subject එක select වුණාට පස්සේ කොහොමද මෙන්න මේකේ background එකේ color ඇත්තටම change කරගන්නේ කියලා. ඉතින් normal Lightroom use කරන කෙනෙක් නම් එහෙම background එකේ විතරක් අපිට adjustment කරගන්න බෑ, color change කරගන්න බෑ. මුළු overall photo එකේම සමා කරගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මේක subject එක select වුණාට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේක ලේසියෙන්ම කරගන්නේ කියලා. ඉතින් මතක් කරනවා premiere version එක use කරන කෙනෙක් නම් internet connection එක අනිවාර්යෙන්ම ඕන මෙන්න මේ masking lens blur වගේ use කරලා අපි බලමු මෙන්න මේක select වුණාට පස්සේ ඉතින් මේක AI වලින්ම මේ application එකෙන්ම Lightroom එකෙන්ම මෙන්න මේකේ subject එක select වෙනවා. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ subject එක ලස්සනට select වෙලා තියෙනවා. ඉතින් දැන් මම මේකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ girls, ඒ කියන්නේ මෙන්න මේ girl තමයි select වෙලා තියෙන්නේ. දැන් මට ඕන මෙන්න මේකේ background එකේ color එක change කරගන්න. ඉතින් masking එක select වුණාට පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් තමයි පෙන්වන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන වම් පැත්තේ මෙන්න මෙතන invert mark එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ invert කියන mark එක උඩ විතරක් click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ photo එකේ background එක select වෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකේ background එකේ color adjustment ටික කරගන්න. හරි ඉතින් මම දැන් එකටම කරන්නේ මෙන්න මේ color වලට යනවා. ඉතින් color වලට ගිහිල්ලා මෙන්න මේකේ පල්ලෙහාටම ගිහිල්ලා මෙන්න මේකේ hue එකෙන් color එක change කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ color එක දාලා මම මෙන්න මේ විදිහට මෙන්න මේකේ 10 කියන මෙන්න මේ විදිහට චුට්ටක් මෙන්න මේ විදිහට ධන 20ක් ධන 30ක් වෙනකන් වැඩි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට දම් පාට look එකක් නිකන් pink color look එකක් මෙන්න මේ විදිහට background එකට ආවා. ඊට පස්සේ මෙන්න මේ tin කියන එකත් මම මෙන්න මේ විදිහට ඍණ 100ක් ඒ කියන්නේ ධන 100ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ ලස්සනට background එක change වෙලා තිනවා. හරි ඉතින් මම දැන් කරන්නේ මෙන්න මෙතන හරි මාර්ක් එක ක්ලික් කරලා මෙන්න මේ masking එකෙන් අයින් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන before photo එක මේ තියෙන අපි background color එක change කරගත්තු photo එක. ඉතින් මෙන්න මේ edit එක මම දැකලා තිනවා ඉන්දියාවේ එහෙම ගොඩක් use කරනවා. හරි ඉතින් දැන් මෙන්න මේ photo එකේ තව adjustment ටිකක් තියෙනවා. ඒ ටික අපි කරගමු. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ edit වලට ගිහිල්ලා මම මෙන්න මේකේ effect වලට යනවා. effect වලට ගිහලා මෙන්න මේ text කියන එක ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේකේ clarity කියන එක මෙන්න මේ විදිහට ඍණ 10ක් වෙනකල් අඩු කරගෙන මෙන්න මේ day hat කියන එක මෙන්න මේ විදිහට මම ධන 10ක් වෙනකල් වැඩි කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ Vignette කියන tool එක මෙන්න මේ විදිහට ඍණ 4ක් වෙනකල් අඩු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ details වලට යනවා. details වලට ගිහිල්ලා මෙන්න මේකේ noise ගතිය අඩු කරගන්න හින්දා මෙන්න මේකේ noise එක මෙන්න මේ ගන්න වගේ වැඩිපුර චුට්ටක් මම ධන 20ක් වගේ වෙනකල් වැඩි කරගන්නවා.
ඊට පස්සේ මෙන්න මේකේ කලර් නොයිස් එකෙත් මෙන්න මේ විදිහට මම ධන 20ක් වෙනකල් වැඩි කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් ඔයාලා. ඉතින් මෙන්න මේ මාස්කින් ටෙක්නික් එක යූස් කරලා ඔයාලට පුළුවන් Lightroom එකකින් එඩිට් කරගන්න. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක සේව් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්නත් මතක් කරනවා. ඉතින් මෙන්න මෙතන share icon එක click කරලා මෙන්න මෙතන save copy to device කියන එක දෙන්න. ඊට පස්සේ තප්පර කීපයක් ඇතුළත මේ ෆොටෝ එක ඔයාලා gallery එකටම save වෙනවා. හරි ඉතින් මෙන්න මේ වගේ සුපිරි photo editing tutorial බලන්න අපේ channel එකට දිගටම එකතුලා ඉන්න. එහෙනම් අපි තවත් edit video එකකින් හම්බෙමු.